ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ 2024 දෙසැම්බර් 30කින් අවසන් වූ කාර්ටුවට අදාළව ඉන්ටීරියම් ෆයිනෑන්ෂල් රිපෝට් එක තමයි මේ වීඩියෝ එකෙන් ඇනලයිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. බේසිකලි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කම්පැනි එකේ ඉන්කම් ස්ටේට්මන්ට් එක, බැලන්ස් ෂීට් එක සහ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක කොහොමද මේ කාර්ටුවට අදාළව පර්ෆෝම් කරලා තියෙන්නේ කියලා. ඊට අමතරව සමාගමේ ටෙක්නිකල් පැත්ත chart එක ඇසුරෙන් ඇනලයිස් කරන්න වීඩියෝ එකේ අවසානයේ බලාපොරොත්තු වෙනවා. ඒක නිසා එක පොයින්ට් එකක්වත් මිස් කරගන්නේ නැතුව වීඩියෝ එක ඉවරනකම් බලන්න. කම්පැනි එක ගැන කෙටි විස්තරයක් කරොත් සෙන්ට්‍රල් ෆිනෑන්ස් කියන්නේ ඉතා දිගු අතීතයක් තියෙන බැංකු නොවන මූල්‍ය ආයතනයක්. මුලින්ම මේගොල්ලෝ ඔපරේෂන්ස් පටන් අරගෙන තියෙන්නේ 1957 වර්ෂයේ. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ මේ කම්පැනි එක ලිස්ට් වෙලා තියෙන්නේ CFIN.N කියන කම්පැනි කෝඩ් එක යටතේ. ඊට අමතරව කිව්වොත් එහෙම GICS ක්ලාසිෆිකේෂන් එකේ Diversified Financial යටතේ තමයි මේ කම්පැනි එක ලිස්ට් වෙලා තියෙන්නේ. මේ කම්පැනි එක ගත්තොත් අද වෙනකොට ලංකාව පුරා බ්‍රාන්චස් 103ක් දක්වා පිහිටලා තියෙනවා. ඒ වගේම එම්ප්ලොයිස්ලා 1600ක් පමණ මෙම සමාගමේ රැකියාවල නියැලෙනවා. බේසිකලි මේගොල්ලොන්ගේ ප්‍රොවයිඩ් කරන සර්විසස් ගත්තොත් එහෙම වාහන සහ උපකරණ සඳහා ලීසින් පහසුකම් සපයනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බිස්නස් ලෝන්ස් වැනි දේ ලබා දෙනවා. FD සහ සේවිං accounts, මීට අමතරව ඉන්ෂුරන්ස් සොලියුෂන්ස් වැනි දේ සපයනවා. ඒ වගේම මයික්‍රෝ ෆයිනෑන්ස් වැනි සේවාවන්ද දක්වන්න පුළුවන්. පසුගිය මාස 9ට අදාළව ඉන්කම් ස්ටේට්මන්ට් එක බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේගොල්ලොන්ගේ ඉන්කම් එක 2023 වර්ෂයේ රුපියල් බිලියන 20.2ක්ව පැවතියේ. ඒක 24 වෙනි විට 20.1 දක්වා 100%ක පමණ අඩුවීමක් පෙන්නුම් කරනවා. නමුත් මේගොල්ලොන්ගේ net operating income එක රුපියල් බිලියන 12.8 සිට රුපියල් බිලියන 14.3 දක්වා 112ක වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙන්නේ net income from financial instrument වල 127ක පමණ වර්ධනයක් පෙන්නුම් කරනවා රුපියල් මිලියන 242 සිට රුපියල් මිලියන 550 දක්වා. ඒ වගේම මේගොල්ලොන්ගේ ඔපරේටින් ලීස් ඉන්කම් එක 2023 වර්ෂයට සාපේක්ෂව 24 වර්ෂයේ 123ක පමණ වර්ධනයක් පෙන්නුම් කරනවා රුපියල් මිලියන 871 සිට රුපියල් මිලියන 1073 දක්වා. ඒ වගේම මේගොල්ලොන්ගේ වෙනත් ආදායම් මාර්ගවල රුපියල් මිලියන 775 සිට රුපියල් මිලියන 1165 දක්වා 150ක පමණ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම මේගොල්ලොන්ගේ එක්ස්පෙන්සස් යම් තරමකින් වර්ධනය වෙලා තියෙනවා. රුපියල් බිලියන 2.4 පැවති ඔපරේටිං එක්ස්පෙන්සස් එක 2024 වන විට රුපියල් බිලියන 2.7 දක්වා වර්ධනය වෙලා තියෙනවා 112කින්. ඒ වගේම පර්සනල් එක්ස්පෙන්සස් උත් රුපියල් බිලියන 2.2 සිට රුපියල් බිලියන 2.4 දක්වා 8ක පමණ වර්ධනයක් වෙලා තියෙනවා. නමුත් ඕවරෝල් පීරියඩ් එකට අදාළ ප්‍රොෆිට් එක 127කින් වැඩි කරගෙන තියෙනවා කම්පැනි එක. රුපියල් බිලියන 6.1 සිට රුපියල් බිලියන 7.8 දක්වා. ඊට අමතරව මෙන්න මෙතන වැදගත් ෆිගර් එකක් තියෙනවා profit attributable to equity shareholders of the parent. මේක තමයි shareholdersලා වෙනුවෙන් තියෙන profit එක. ඒකෙත් 29ක දැවැන්ත වර්ධනයක් පහුගිය මාස 9ට අදාළව පෙන්නුම් කරලා තියෙනවා. රුපියල් බිලියන 5.9 සිට රුපියල් බිලියන 7.5 දක්වා. EPS එක ගත්තොත් එහෙම EPS එකෙත් වර්ධනයක් ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. 2023 වර්ෂයේ 25.98ක් ලෙස පැවතියේ. ඒක 2024 වන විට රුපියල් 33.42 දක්වා EPS එක සෙන්ට්‍රල් ෆිනෑන්ස් එක වැඩි කරගෙන තියෙනවා. කම්පැනි එකේ අන්තිම මාස 3ට අදාළව ඉන්කම් ස්ටේට්මන්ට් එක බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඒගොල්ලොන්ගේ ඉන්කම් එක 2023 වර්ෂයේ රුපියල් බිලියන 6.6ක පැවතියේ. ඒක 7.1 දක්වා 107ක පමණ වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම net operating income එකද 16කින් පමණ වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා රුපියල් බිලියන 4.5 සිට රුපියල් බිලියන 5.2 දක්වා. ඒකට ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා net income from financial instrument කියන ෆිගර් එක රුපියල් මිලියන 75 සිට
රුපියල් මිලියන 345ක දක්වා වර්ධනයක් 361ක පමණ වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම අද ඉන්කම් කියන ෆිගර් එක බැලුවොත් මේගොල්ලෝගේ වෙනත් ආදායම් මාර්ග රුපියල් මිලියන 347 සිට රුපියල් මිලියන 606 දක්වා 174කින් පමණ වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම ඔපරේටිං එක්ස්පෙන්සස් යම් තරමකින් වර්ධනය වෙලා තියෙනවා 114කින් පමණ. 2023 වර්ෂයේ රුපියල් මිලියන 804ක් ලෙස පැවති ඒක 2024 වන විට රුපියල් මිලියන 916 දක්වා වැඩි වෙලා තියෙනවා. කොහොම වුණත් ඕවරෝල් පීරියඩ් එකට අදාළ ප්‍රොෆිට් එක බැලුවොත් එimhe ප්‍රොෆිට් එකේ ආසන්න වශයෙන් 150ක් 148ක පමණ දැවැන්ත වර්ධනයක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම ලබාගෙන තියෙනවා රුපියල් බිලියන 2 සිට රුපියල් බිලියන 3ක දක්වා. ෂෙයා හෝල්ඩර්ස්ලා වෙනුවෙන් බෙන්වු ප්‍රොෆිට් එක බැලුවොත් එimhe ඒකෙත් 150ක පමණ 153ක් හරියට ගත්තොත් එimhe 153ක වර්ධනයක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම ලබාගෙන තියෙනවා රුපියල් බිලියන 1.9 සිට රුපියල් බිලියන 2.3 දක්වා. අවසාන වශයෙන් ඉන්කම් ස්ටේට්මන්ට් එකේ EPS එක බැලුවොත් එහෙම මේ කාර්තුවට අදාළව රුපියල් 8.44ක් ලෙස කලින් වර්ෂයේ පැවතියේ ඒක මේ වසර වන විට රුපියල් 12.91 දක්වා වැඩි කරගෙන තියෙනවා. කම්පැනි එකේ බැලන්ස් ෂීට් එක බැලුවොත් එහෙම ටෝටල් ඇසට් වැඩි කරගෙන තියෙනවා රුපියල් බිලියන 121 සිට රුපියල් බිලියන 127 දක්වා. ඒ වගේම ගත්තොත් එimhe ලයබිලිටිස් ප්‍රමාණය කම්පැනි එක අඩු කරගෙන තියෙනවා රුපියල් බිලියන 51 සිට රුපියල් බිලියන 50 දක්වා. ඒ වගේම ගත්තොත් ටෝටල් ඉක්විටි ෆිගර් එක ගත්තොත් එimhe ඉක්විටි ෆිගර් එකේ වර්ධනයක් පෙන්වුම් කරනවා රුපියල් බිලියන 70 සිට රුපියල් බිලියන 77 දක්වා. ඒක ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙන මේ රිටේන් අර්නිස් කියන ෆිගර් එක බැලුවොත් එimhe ඔයගොල්ලන්ට පේනවා ඒකේ සෑහෙන වර්ධනයක් තියෙනවා රුපියල් බිලියන 31 සිට රුපියල් බිලියන 38 දක්වා. ඒ වගේම net asset value එක ගත්තොත් එimhe ඔයගොල්ලන්ට පේනවා net asset value එකත් රුපියල් 299ක් ලෙස පැවතියේ ඒක රුපියල් 329 දක්වා සෑහෙන වර්ධනයක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම ලබාගෙන තියෙනවා. ෂෙයා එක මේ වීඩියෝ එක කරන වෙලාවට ට්‍රේඩ් වෙන්නේ රුපියල් 193කට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ෂෙයා එකේ net asset value එක රුපියල් 329ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. එතකොට බැලුවොත් එහෙම net asset value එකට වඩා සෑහෙන අඩුවෙන් තමයි ෂෙයා ප්‍රයිස් එක මේ වෙනකොට ට්‍රේඩ් වෙන්නේ. ඒ ගැන ඒක නිසා ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. කම්පැනි එක ඉස්සරහටත් perform කරොත් එහෙම මෙන්න මේ 329 කියන net asset value එක ආසන්නයට ෂෙයා ප්‍රයිස් එකත් එන්න පුළුවන් chance එකක් තියෙනවා කම්පැනි හොඳට perform කරොත්. කම්පැනි එකේ cash flow statement එක බැලුවොත් එහෙම පහුගිය මාස 9ට අදාළව ඔයගොල්ලන්ට පේනවා operating activities වලින් cash inflow එකක් තමයි ඇවිල්ලා තියෙන කම්පැනි එකට. රුපියල් බිලියන ආසන්න වශයෙන් 2.1 cash inflow එකක් තමයි තියෙන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙන්නේ මේ ඔයගොල්ලන්ට පේනවා මේ ෆිගර් එක බලන්න මේ securities with bank and non bank financial institutions කියන ෆිගර් එකෙන් තමයි රුපියල් බිලියන 9.1ක cash inflow එකක් කම්පැනි එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම investing activities වලුත් cash outflow එකක් තමයි ඒක නම් තියෙන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් cash එළියට ගිහිලා තියෙන්නේ acquisition of financial investment කියන එකෙන් ෆිගර් එක බැලුවොත් එimhe ඔයගොල්ලන්ට පේනවා එතන රුපියල් බිලියන 4.5 සිට 2023 වර්ෂයේ තිබිලා තියෙන්නේ. ඒක රුපියල් බිලියන 6.7 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක නිසා ලොකු cash ප්‍රමාණයක් මෙතන එළියට ගිහිල්ලා තියෙනවා කම්පැනි එකෙන්. ඒ වගේම property plant and equipment කම්පැනි එක ලබා ගන්න ලොකු cash ප්‍රමාණයක් පහුගිය මාස 9 වෙන් කරලා තිනවා රුපියල් බිලියන 1.6ක පමණ. ඒ වගේම ගත්තොත් financial activities වලුත් cash outflow එකක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ loan repayments වලට රුපියල් බිලියන 3.8ක වගේ ප්‍රමාණයක් cash එළියට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම shareholdersලාට dividend එක pay කරන්නත් රුපියල් මිලියන 957ක් පමණ ලබාගෙන තියෙනවා. කොහොම වුණත් overall period එකට අදාළව ගත්තොත් එimhe cash inflow එකක් තමයි පෙන්වුම් කරන්නේ රුපියල් මිලියන 389ක. කම්පැනි එකේ financial ratios බැලුවොත් පේනවා
මාකට් ප්‍රයිස් එක තියෙන්නේ මේ වීඩියෝ එක කරන වෙලාවේ රුපියල් 193ක් ලෙස තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඉන්කම් එක ගත්තොත් එහෙම 2023 වර්ෂයේ රුපියල් මිලියන 20247 ලෙස පැවතිය. ඒක 24 වෙනි විට යම් තරමක අඩුවීමක් පෙන්වුම් කරලා තියෙනවා. රුපියල් මිලියන 20121 දක්වා අඩු වෙලා තියෙනවා ඒකේ ඉන්කම් එකේ. ඒ වගේම ප්‍රොෆිට් එක ගත්තොත් ඕවරෝල් ප්‍රොෆිට් එක වර්ධනය වෙලා තියෙනවා 23 වර්ෂයට සාපේක්ෂව 24 වර්ෂයේ රුපියල් මිලියන 6173 සිට රුපියල් මිලියන 7813 දක්වා. EPS එකේ growth එකත් ඔයගොල්ලන්ට පේනවා රුපියල් 25.98 සිට රුපියල් 33.42 දක්වා. ඒක මම මෙතන ඇනුවලයිස් කරගෙන තියෙනවා වර්ෂයට අදාළව. මේ ෆිගර් එක මම හදලා ගත්ත එක රුපියල් 44.56 කියන ෆිගර් එක. මේගොල්ලෝගේ ඩිවිඩන්ඩ් ගැන කතා කරොත් එහෙම 2023 වර්ෂයේ ඩිවිඩන්ඩ් දෙකක් දීලා තියෙනවා රුපියල් 2.5ක් සහ ෆයිනල් ඩිවිඩන්ඩ් එක විදියට රුපියල් 2ක්. ඕවරෝල් ගත්තම රුපියල් 4.5ක ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා. නමුත් 2024 වර්ෂයේ මේ දක්වා එක ඩිවිඩන්ඩ් එකයි දීලා තියෙන්නේ රුපියල් 2.75ක. දැන් මේගොල්ලෝගේ ඇනුවල් ජෙනරල් මීටින් එක යනවා ජූලි මාසෙට ඉක්ු වෙන්නේ. එතකොට තව ෆයිනල් ඩිවිඩන්ඩ් එකක් විදියට ඩිවිඩන්ඩ් එකක් දෙන්න chance එකක් තියෙනවා. ඒ වගේම net asset value එක ගත්තොත් එහෙම net asset value එක 2023 වර්ෂයේ රුපියල් 299ක් ලෙස පැවතියේ. ඒක 24 වෙනකොට රුපියල් 329ක දක්වා වර්ධනය කරගෙන තියෙනවා. P එක ගත්තොත් එහෙම P එක කම්පැනි එකේ සටහන් වෙන්නේ 4.33ක් ලෙස. ඒක මාකට් P එක සහ ඩයිවර්සිෆයිඩ් ෆයිනෑන්ෂියල් කියන සෙක්ටර් එකේ P එකට වඩා අඩුවෙන් තමයි මේ ෆිගර් එක තියෙන්නේ. ඒ වගේම බුක් වැලියු එක ගත්තත් බුක් වැලියු එක 0.6ක් ලෙස තමයි සටහන් වෙලා තියෙන්නේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ. බුක් වැලියු එකත් මාකට් එකට සහ සෙක්ටර් එකට සාපේක්ෂව අඩු ෆිගර් එකක් තමයි තියෙන්නේ. කම්පැනිගේ ටෙක්නිකල් පැත්ත බැලුවොත් එහෙම මම මුලින්ම යනවා මේකේ වීක්ලි chart එකට. වීක්ලි chart එක බලුවම ඔයගොල්ලන්ට පේනවා මේක මේ වගේ පැරබොලික් මූව් එකක් ගියා සාමාන්‍යයෙන් 2024 සැප්තැම්බර් මාසයේ ඉඳලා 2025 පෙබරවාරි මාසය දක්වා. සාමාන්‍ය රුපියල් 100 ඉඳලා රුපියල් 225 දක්වා ලොකු අප් එකක් ගියා. දැන් ප්‍රයිස් කරෙක්ෂන් එකකට ඇවිල්ලා තියෙන්නේ. මම මේක ඩේලි chart එකට ගිහලා පොඩ්ඩක් පෙන්නන්නම්. ඩේලි chart එකේ ඔයගොල්ලන්ට බලුවොත් පේනවා මෙතන රෙගියුලර් bearish divergence එකක් හදලා තියෙනවා. ප්‍රයිස් එක high highs හදද්දි ඉන්ඩිකේටර් එක low highs හදලා ඒ correction එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මෙතන ගත්තොත් එහෙම මේ නිල් පාට ලයින් එකෙන් පෙන්නලා තියෙන්නේ 50 period simple moving average එක. ප්‍රයිස් එක සාමාන්‍යයෙන් ඒ moving average එකට පහළින් තමයි ට්‍රේඩ් වෙන්නේ. ඒ වගේම මේ කොළ පාට ලයින් එකෙන් තියෙන්නේ 20 period EMA එක. මම මේ EMA එක දාගත්තේ short term කොහමද ප්‍රයිස් එක move වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. EMA එක බැලුවොත් එමේ EMA එකට උඩින් තමයි ප්‍රයිස් එක close වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ EMA line එක කඩාගෙන පහළට ප්‍රයිස් එක එනවාද කියලා. එහෙම වුණොත් එහෙම මේ low එකත් break කරොත් එහෙම මේ රතු පාට 200 period simple moving average එක පැත්තට ප්‍රයිස් එක එන්න පුළුවන්. මෙතන මේ bearish candle තුනක් තියෙන්නේ. පහුගිය දවස්වල අර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටැරිෆ් රටවල් වලට පනපු ටැරිෆ් නිසා ස්ටොක් මාකට් ගොඩක් වැටුණා. ඒ වෙලාවේ මේ ස්ටොක් එකත් යම්කිසි ඩ්‍රොප් එකකට ආවා. ඒක සාමාන්‍යයෙන් රුපියල් 167 දක්වා අඩු වුණා. මෙතනින් බයි කරපු කට්ටිය හිටියනම් මේ වෙනකොට සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 123ක පමණ ගේන් එකක් ගන්න තිබ්බා. සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම පසුගිය මාස 9 හොඳ පර්ෆෝමන්ස් එකක් පෙන්වලා තියෙනවා කියන එක මෙයාලගේ කම්පැනි එකේ ෆන්ඩමෙන්ටල්ස් පැත්ත බැලුවම පේනවා. ඒ වගේම ටෙක්නිකල් පැත්ත බැලුවමත් මේ වෙලාවේ ස්ටොක් එක කරෙක්ෂන් එක තිබ්බත් මාකට් P එක සහ මාකට් බුක් වැලියු එකට වඩා අඩුවෙන් තමයි ස්ටොක් එක ට්‍රේඩ් වෙන්නේ. ඒ වගේම සෙක්ටර් එකේ කම්පෙයාර් කරලා බැලුවත් P එක හා බුක් වැලියු එක ඉතාම අඩු වගේක තමයි තියෙන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම net asset value එකට වඩා සෑහෙන අඩු ප්‍රමාණයක තමයි ප්‍රයිස් එක මේ වෙලාවේ ස්ටොක් එක ට්‍රේඩ් වෙන්නේ. මගේ පර්සෙප්ෂන් එකට අනුව මේ වෙලාවේ ස්ටොක් එක යම් තරමක අන්ඩර් වැලියු අවස්ථාවක තමයි තියෙන්නේ. මම පර්සනලි බිලීව් කරනවා ස්ටොක් ප්‍රයිස් එක තවත් ග්‍රෝ වෙන්න chance එකක් තියෙනවා කියලා.
ඔයාලත් මේ ගැන ඔයාලගේම රිසර්ච් එකක් කරලා බලන්න. ඒකල ඔයාලම ඇනලයිස් එකක් කරලා ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එක ගන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. නැවතත් මේ වගේ කම්පැනි රිවිව් එකක් අරගෙන එන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම පසඳු ජයශ්‍රාම්.